ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. මේ මගේ යාළුවා මගේ බර්ත්ඩේ එකට කෝල් කරලා රෑ 12ට ආවා විශ් කරන්න. ඇත්තටම මම කලින් විශ්වාස කරලා තිබුණේ නැහැ. වෙන රටක කෙනෙක්ට අපිට ඒ වගේ ට්‍රීට් කරන්න පුළුවන් කියලා. මම යාළුවෙක් කියලා ගොඩාක් එහෙම යාළුවෝ තියාගන්න කෙනෙක් නෙමෙයි. හැබැයි යාළුවෙක් වුණොත් එයා මගේ ජීවිතේ හැම කාලෙටම ඉන්නවනේ. ඒ වගේ තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඉතින් මේ යාළුවා එහෙම මගේ රිසර්ච් ගෲප් එකේ කෙනෙක්. එයා ඇවිත් ඉන්නේ 6 months වලට. එයා ඉන මාසේ යනවා. ඉතින් මම එයාගේ වැඩවලට උදව් කරා. මගේ සුපර්වයිසර් කිව්ව නිසා එහෙම අපි ගොඩක් කලාවට ලංකාවේ වගේ නෙමෙයි මේ යාළුවොත් ගොඩක් වැඩ කරනවා අඩුයි. තනියමනේ අපි ගොඩක් වැඩ කරන්නේ. හැබැයි මම හිතුවේ නෑ කවදාවත් මේ වගේ සර්ප්‍රයිස් එකක් මට හම්බෙයි කියලා. අනිත් එක ඒ ක්වොලිටිස් කියන එක මට හිතා ගන්න බැරුව ගියා. මෙයා ඉන්නේ යුනිවර්සිටි එකකින් එළියේ ඉඳලා එයා ඇතුළට එන්න ඕනේ ටිකක් දුර. ඉතින් මේ වෙලාව එයා පයින් තමයි ආවේ. ඉතින් මට හිතා ගන්න එයාට මං කිව්වා නෑ අපි උදේත් හම්බෙන්න තිබුණා. ඒ වුණාට ඉතින් මං කෝ උදේ හම්බෙන්න පුළුවන් නේ එන්න එපා කියලා. අන්තිමට මේ එයා අවුට්සයිඩ් ඉන්නේ සේෆ්ටි එක ගැන ප්‍රශ්නයක් තියෙන හින්දා තිබුණොත් කියලා මං එන්න එපා කිව්වා. රෑ 12ට එයා එන්න ඕනේ කිව්වා. ඉතින් එයා රෑ 12ට ඇවිල්ලා ගිෆ්ට් එකක් දුන්නා. ඉතින් මට ඒක හිතා ගන්න බෑට එන්න ඕනේ කියලා කිව්වා. ඉතින් හරිම සෙන්සිටිව් ෆීලින් එකක් ඒක. ඩැඩි එකක් දෙනවා කිව්වා. ඒක ලියලා තියෙන එක මෙතන කියවන්න එපා කිව්වා. ගිහිල්ලා බලන්න කිව්වා. ඉතින් මේ මම ඒක මෙතන බලේ නෑ. මම ඊළඟ මේ වීඩියෝ එකේම ඊළඟට තියෙනවා ඒක මම කියවන එක. මෙයා මෙතන ගොඩාක් දේවල් මට අරන් ආවා තිබුණා. කියුට් අයිටම්ස් සාමාන් කන්න කැමති ගොඩාක් දේවල්. ජූස් චුයින් ගම් වගේ ගොඩාක් දේවල් අරන් තිබුණා. ඉතින් සහ මම හරිම ග්‍රේට්ෆුල් ඉතින්. මට ඇත්තටම එයාගේ බර්ත්ඩේ එක මිස් වුණා. මගේ එක්සෑම් එක ඉතින් සාමාන්‍ය අපිට දැන් අපි දෙයක් කරොත් කෙනෙක් කරනවා ඒක නෝමල්. මම මුකුත් නොකර එහෙම කරන එක මට හරි අවුල්. ඉතින් මම මුකුත් කරේ නැහැ නේ බර්ත්ඩේ එකට. ඒ කියන්නේ මම එහෙම විශ් කරන්න කියන්නේ මට ඇත්තටම මේ බර්ත්ඩේ එක යාගේ බර්ත්ඩේ එක අම්මා තුන ගොඩක් ඒ කියන්නේ දන්නේ නැහැ නේ ඇවිල්ලා මම හිතන්නේ එතකොට මාසේ වගේ ඒ වගේ ටයිම් එකකට අපි අර හිමාලා තියාගන්න නැහැ නේ බර්ත්ඩේ එක. ඉතින් හරිම සතුටුයි. මොකද අපි තනියම රටක ඉද්දී මට ඇත්තටම විශේෂයෙන් ලංකාවේ කවුරුත් නැහැ. එතකොට ඉතින් මං හිතුවේ මං තනියම තමයි ඒක ගත කරන්න කියලා. හැබැයි මම මුකුත් ප්ලෑන් කරේ නැහැ. මට එහෙම ප්ලෑන් කරන්න මම අඩුම තරමේ මට කේක් එකක් කපන්න ගන්නවත් මම එයත් එක්ක කපනවා කියලාවත් කිසිම දෙයක් මම ප්ලෑන් කරලා තිබුණා. ඒත් එයා මුළු දවසම මගේ කියන්නේ රෑ 12 ඉඳලා ඊළඟ කියන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ රෑ වෙනකම් මෙයා ප්ලෑන් කරලා තිබ්බ එක ලස්සනට. මට හිතා ගන්නත් බෑ. ඉතින් මට හරියම සතුටුයි. ඉතින් මම මේ එයාගේ ඩයරි එක කියවන්න ගන්නවා. ඩයරි එකේ ෆස්ට් පේජ් එකේ ලියලා තියෙනවා කිව්වා ඒක කියවන්න කිව්වා ගිහිල්ලා. අපි බලමු මොකද්ද කියලා. එයා මට කිව්වා මට මේ ජීවිතේ මං ආසම දේ මොන හරි ලියලා දෙන එක තමයි. මොන gift එක තිබුණා මට මොන හරි ලියලා තිබ්බම මම ඒකට ආසයි කියලා එයා කිව්වා. Wishing your day as sweet and beautiful as your heart. You are such a kind and a truly blessed soul. May your life always be filled with love, happiness and endless blessings. Lots of love and prayers for you. Keep shining from Ikra. ඉතින් මං එයාට හිතන් එනවා තෑන්ක්ස් කරලා ලෙටර් එකක් ලියලා දෙන්න. එයාගේ රාසයි කියලා කියපු හින්දා මොකද මම ෆෝන් එකේ ටෙක්ස්ට් එකක් දාලා ෆේස් ටු ෆේස් කිව්වා. නමුත් එයා කිව්වනේ පේපර් එක ලියලා දෙන එකට ආසයි කියලා. මං ඉතින් එහෙම දෙයක් කරන්න හිතන් ඉන්නවා. මේ අපි එදා හවස ඒ කියන්නේ මේ රෑ 12ට එන්න කලින් 22 වෙනිදා හවසත් මේ විදියට එයාට පීසා හට් එකට යන්න ඕනේ කියලා මාව එක්කන් ගියා.
එතකොට එදත් මේ හවසත් හම්බෙලා ඉවරලා ඒ වෙලාවෙත් එයා මට මොකුත් කිව්වේ නැහැ. නිකන් සාමාන්‍ය විදිහට තමයි හිටියේ. එනකොට මගේ බර්ත්ඩේ එක ගැනවත් එයාට මුකුත් එහෙම මුකුත් දන්නේ නැහැ වගේ තමයි හිටියේ. එයා බැලුවා මට මතක එක දවසක් මගේ પાස්පෝර්ට් එක ඉල්ලලා චුට්ටක් පෙන්නන්න කියලා එයා බැලුවා ඒක නෝට් කරගත්තා. එයා කියන එක මට ඒක මේ දේවල් එයා කරද්දි මට මතකුනේ එයා මට කිව්වා අනිත් එක මම මාස ගණනාවක් ඉඳන් මේක ප්ලෑන් කරා හැම කියලා එයා මට කිව්වා. මේ ඊළඟ දවසේ උදේ අපි ගියා මේ ෂූට් එකට. ඒක එයා තමයි කිව්වේ. ෂූට් එකක් කරන්න ඕනේ කියලා. මොකද එයා එනවාස් යන නිසා ෂූට් එකක් කරන්න ඕනේ. මේ එයාට ෂූට් එකක් කරන්න ඕනේ කියලා තමයි එයා කිව්වේ. ඊට පස්සේ තමයි එතන ඩ්‍රෙස් බලන්න ගියාම එයා කිව්වා මටත් අඳින්න එහෙම කියලා කිව්වේ. මම හිතුවේ නෑ ඒක ගිෆ්ට් එකක් විදිහට මට දෙන එකක් කියලා මම හිතුවේ නැහැ. ඒත් මං හරි ආසාවෙන් හිටියා මේ චයිනීස් ට්‍රැඩිෂනල් ඩ්‍රෙස් එක අඳින්න කාන්ෆු කියලා කියන්නේ. නමුත් මං හිතුවේ නෑ ඒක මගේ බර්ත්ඩේ එක දවසේම මට ගිෆ්ට් එකක් විදිහට හම්බෙයි කියලා. සහ ඉතින් යාළුවෙකුත් එක්ක ඩ්‍රෙස් කරලා ෆොටෝස් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නැහැ. මෙහෙ ගොඩක් මේ දවස්වල සමයක හින්දා ගොඩක් රස්නේ. ඒක නිසා ඒගොල්ලන් ෆොටෝ ෂූට් එක එලි කරන්නත් බැහැ කියලා තිබුණා. එතකොට මේක ඉන්සයිඩ් ෆොටෝ ෂූට් එකක් තමයි කරේ. එතකොට මොකද මේගොල්ලන් අවුට්සයිඩ් කරනවා නම් ඒකට ඩේට්ස් ගන්න කියලා තිබ්බේ ඔක්තෝබර් මිඩ් වගේ. එතකොට එයා කියලා තියෙනවා නේ කමන්නේ ඉන්සයිඩ් කරන්න කියලා. ඉන්සයිඩ් ස්ටුඩියෝ එකේ කරන්න කියලා තියෙන. ඒතර බෑග්ග්‍රවුන්ඩ් එක ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙනවනේ. ඒ බෑග්ග්‍රවුන්ඩ්ස් වල කරන්න කියලා තියෙනවා. ඉතින් එහෙම තමයි උනේ. ඉස්සලාම මම තමයි ඩ්‍රෙස් කරන්න ගත්තේ. මොකද මට ලංකාවේ ස්ටුඩියෝ එක අපේ කැම්පස් එක ඇතුළෙම තියෙන එකක් මේක. ඉතින් එක ළඟ නිසා මම මුලින්ම ගියාට මම ටිකක් පස්සේ එන්න කිව්වා. මොකද එයාට ටිකක් වෙයිට් කරන්න වෙනවනේ මාව ඩ්‍රෙස් කරන එක. එනකොට එයා කලින්ම ඇවිල්ලා ඊට පස්සේ එකේ වහා හිටියා. ඔයාට ඩ්‍රින්ක්ස් ගෙනත් දෙන්නද? ඔයාට කන්න මොන හරි ගේන්නද? එම් ගිහී අහා හිටියා. පැය ගාණක් වෙයිට් කරා මං අඳින එක. ඊට පස්සේ මගේ ෆොටෝ ෂූට් එක ස්ටාර්ට් කරා. මේගොල්ලන්ගේ කියන්නේ දැන් අපි දෙන්න හිතන් හිටිය දෙන්නම එකටත් ගන්න ඕනි කියලා ඒගොල්ලන් එක දන්නේ නැහැනේ. ඊට පස්සේ කොමඩි මම ඒක කරලා ඉවර වෙලා ඉක්රාගේ පටන් ගත්තා. එයාගේ ඩ්‍රෙස් එක එයාට හරි ලස්සනයි. ඒක ග්‍රීන් කලර් හින්දා ඒක එයාට ලස්සනයි. සහ ඒ හෙයාර් ස්ටයිල් එකත් හරි ලස්සනට ඒගොල්ලන් දාලා දුන්නා. මගේ එක වෙනමම එකක්, එයාගේ එක වෙනමම එකක්. ඒ විදිහට තමයි තිබුණේ. ඊට පස්සේ ඒගොල්ලන් එඩිට් වලට ෆොටෝ සිලෙක්ට් කරලා ගත්තා. එතකොට ඒ අතරතුර ඉක්රාගේ ෂූට් එක තිබුණා. ඊට පස්සේ අපි දෙන ඉවර වෙලා මේ එන ගමන් ඒගොල්ලන්ට ටිකක් තේරෙන්නේ නැහැ මේකප් එක මට හිතෙන විදිහට. මොකද අපේ ස්කින් ටෝන් එකට හරියන මේකප්ස් එතන නැහැ. කොහොමරි අපි ෆොටෝ ෂූට් එක කරා. මෙන්න මේ විදිහට තමයි ෆොටෝ ෂූට් එක තිබ්බේ. හරි ලස්සනයි. ඊට පස්සේ මේ ඉක්රා එනවා හවස. මට දැන් ෆොටෝ ෂූට් එක වෙලාවේ කියනවා මම කේක් එකක් ඕඩර් කරාලු ෂොප් එකකින්. ඇත්තට මමවත් මේ අවුට්සයිඩ් ඉන්නේ මම වැඩි දන්නේ නැහැ කේක්ස් ඕඩර් කරලා එම අපිට කස්ටමයිස් කරලා දාන්න පුළුවන් කියලා. එයා මට කියන කේක් එකක් මම ඕඩර් කරාලු මම එනවා. ඔයා රෙඩි වෙන්න මේ අපේ ළඟ තියෙන ටෝනි හවුස් කියලා එකක්. ඒක තමයි චයිනීස් ෆුඩ්ස් නෙමෙයි ඉන්දියන් ෆුඩ්ස් තියෙන්නේ. අනිත් එක හලාල්. මොකද ඉක්රා මුස්ලිම්නේ. ඒතකොට හලාල් ෆුඩ්ස් ගන්න හින්දා ඒකට ගියා. නමුත් ඒක ෂොප් එක ක්ලෝස්. එයා ඊට පස්සේ තන ඩ්‍රින්ක් එකක් අරන් ඊට පස්සේ ඒකත් බීලා හරිම රස්නේ මෙහෙ. ඒක නිසා ඊට පස්සේ අපි වෙන රෙස්ටොරන්ට් එකට ගියා. ඒකත් ඉන්දියන් එකක්. ඒකත් හලාල් ෆුඩ්ස් තියෙන්නේ. ඒකට ගියා. ඊට පස්සේ එතන තමයි අපි කේක් එක කපමු කියලා ඩිසයිඩ් කළේ. හැමදේම අරන් ඇවිල්ලා ප්ලේට්ස්, ස්පූන්, කැන්ඩල්ස්, නයිෆ් ඔක්කොම අරන් ඇවිල්ලා හැමදේම අරන් ඇවිල්ලා හරිම හැමදේම ඇරේන්ජ් කරලා. ඉතින් හරිම ග්‍රේට්ෆුල් මම හිතන්නේ මම ජීවිතේ ගොඩාක් මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් මගේ යාළුවන්ට දීලා තියෙනවා සහ මටත් ලැබිලා තියෙනවා. ඉතින් මම ඒක පොඩක් මට විශේෂයි. මොකද මම වෙන රටකනේ ඉන්නේ. එතකොට වෙන රටක ඉඳලා මට
ඒක හම්බෙන එක මෙයා ගොඩාක් එකට මේ ගොඩක් එක්ස්පෙන්සිව් විදියට දේවල් වියදම් කරලා හැමදේම කරපු එකට මම හරිම ග්‍රේට්ෆුල්. ඉතින් සාමාන් ලකී කියලා මට හිතුණා කිසිම දෙයක් ඇක්සෙප්ට් කරන්න නැතුව මම එයාට උදව් කරේ. උනාට එයා මං හිතන්නේ යන්න කලින් එයාට මට මේ වගේ සර්ප්‍රයිස් ටිකක් දෙන්න ඕන වෙන්න ඇති. එහෙම තමයි මට තේරුණේ. ඉතින් ඒක තමයි එයා හිතේ තියාගෙන ප්ලෑන් කරලා දේවල් කරලා තිබුණේ. ඉතින් එයා තව පොඩි දවසකින් එයා ડોක්ටර් ඉක්රා වෙනවා. ඊට පස්සේ එයාත් කේක් එකක් කැපුවා. කේක් එක කපලා එයාත් කෑවා. ඊට පස්සේ අපි ඕඩර් කරලා තිබුණේ බිරියානි එකක්. චිකන් බිරියානි එකයි. තාම ආවේ නැහැ. ඒ ටික ප්‍රිපෙයාර් වෙනකන් දැන් ආවා. ඊට පස්සේ අපි ඩිනර් එක ගත්තා. මේ සමනේ ඩිනර් එක ගන්නවා ටිකක් වේලාසන කියන්නේ 4 to 6 වගේ ග්ලන්ගේ ඩිනර් ටයිම් එක. ඊට පස්සේ අපි ඩිනර් එක අරගෙන මෙතන ඇතරම කෑම හොඳයි. මොකද අපි සුපර්වයිසර්ත් එක්ක රිසර්ච් ගෲප් එකේ මීටින් වලට එන්නේ මෙතනට. මොකද හලාල් ෆුඩ්ස් තියෙන හින්දා සමහර ළමයිට කෑම කන්න බැරි නිසා ඉතින් මෙතන තමයි සිලෙක්ට් කරන්නේ. මෙතන කෑම හොඳයි සහ රසයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් එන්ජොයි කරා. ඉතින් ෆයිනලි මට කියන්න තියෙන්නේ මෙච්චර මගේ දවස ලස්සන කරාට ඉක්රට තැන්ක් යූ කියලා. අපි ෆොටෝ ෂූට් එක කරා. උදේනේ ඒගොල්ලන් ෆොටෝස් දෙන්න ටිකක් ටයිම් ගත්තා. මොකද ෆොටෝස් එඩිට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒනට මම ෆොටෝස් ඒ වෙද්දිත් මම සෝෂල් මීඩියා වල දාලා තිබුණේ. මොකද ටයිම් එක යන නිසා සහ මට ෆොටෝස් දෙකම ඉන්න බෑ. ඉක්මනට දාන්න ඕනේ. ඉතින් මට හිතුනේ නැති විදියට මට මේ දවස් ලස්සන කරන්න එයා ගොඩක් උදව් කළා. ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමට ඔයගලන්ට ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් උත් දාන්නම්. ඉතින් මම තවත් දවසක තවත් වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.